අද කතාව තමයි ගමරාලගේ නුවණ. එකමත් එක කාලෙක බොහොම මහන්සි වෙලා වැඩ කරන ගමරාල කෙනෙක් හිටියා. මෙයා බොහොම දාඩිය මහන්සියෙන් වැඩ කරලා තමයි ජීවත් වුනේ. වේදා පාරත් හේන් ටික ඔක්කොම අස්වද්දන්න ඕනි. එක කන්න එක මේ ගමරාල හේනක් කොටන්න ගියා. ඒ හේන කොටන්න යද්දි ගමරාල දිග මන්නෙකුත් අරන් තමයි මේ ගමන ගියේ. මේ ගහනම් දැන් බොහොම විශාල වෙලා. මේකේ අතු ටික කපලා දැම්මනම් හොඳා. ගමරාල මේ ගහේ අතු කපන්න පටන් ගද්දිම මේ ගහේ හිටපු යකා ගමරාලට කතා කරන්න ගත්තා. ඒ ගමයා උඹ මම ඉන්න ගහේ අතු පහින්නේ අහවල් දෙයකටද? උඹ මේ ගහේ ඉන්නවා කියලා මට ගොවිතැන් නොකරන්න දෙයක්සෝ කියන්නේ? මෙහෙම දිගටම කතාව ගියපු හින්දා යකාට හොඳටම කේන්ති කියා. කේන්ති ගියපු යකා මෙන්න මෙහෙම කියන්න ගත්තා. ඒ ගමයා මම මේ හේනට පදිංචි වෙන්න ඇවිල්ලා දැන් පරම්පරා ගානක් වෙනවා. ඒත් මම මෙච්චර දවසකට උඹෙන් මුකුත් පංගුවක් කිල්ලා නෑනේ. ඒත් ගමරාලේ මේ කන්නේ ඉඳන් උඹ හිටවනේ වලින් පංගුවක් මට ඕනේ. මුල මට අග උඹට. හොඳට මතක තියාගනින්. ගමරාල මේ කතාව හොඳට අහගත්තා. හා හොඳයි යක්ෂයෝ. මම කරන්නම්කෝ මේකට හොඳ වැඩක්. ඊට පස්සේ ගමරාල කුඹුරට කුරහන් ඉස්සා. ඒ වුණාට යකාට මේ ගමරාල කරන වැඩේ වැඩිය තේරුම් ගියේ නෑ. ටික කාලයක් යද්දී කුරහන් කරල් හොඳට පැහුණා. දැන් ඉතින් යක්ෂයෝ මම මේ කුරහන් කරල් ටික කපා ගන්නවා. උඹ ඉතින් ඉල්ලුවේ මුල නොවැ. ඕන් උඹට මුල තියෙනවා. ඕන්න පස්සේ දුන්නේ නෑ කියන්න එපා. මේ ගමයා නම් හරිම කපටියෙක්. හොඳා ගමරාලේ. එහෙනම් යට උඹට උඩ මට හොඳේ. හා හොඳයි යක්ෂයෝ. ඊට පස්සේ ගමරාල මුළු හේන පුරාවටම පතල හිටෙව්වා. ඔන්න ගමරාලේ මේදා පොටේ උඩ මගේ හරිය. ගමරාල කියපු විදිහටම බත්තලාල ටික ගමරාල ගලවගෙන වැල් ටික යකාට ඉතුරු කරා. මේදා පාරත් මම පරාදයි නොවැ. මම දැන් මොකද කරන්නේ? ගමරාලේ මේදා පොටේ මුලත් මට අගත් මට. උඹ මැද හරිය ගනි. හා
හොඳා මම එහෙනම් උඹට මෙදා පොටේ මූලයි අගයි දෙකම දෙන්නම්කෝ. ඊට පස්සේ ගමරාල හේනේ කොමඩු හැදුවා. හිතපු විදිහටම කොමඩු වගාව සරු සාරෙට හැදුනා. කොමඩු ඇස්සන්න නෙලන්න හිතාගෙන ගමරාල උදෙන්ම හේනට ආවා. ඔන්න යක්ෂයෝ මම දැන් මගේ කොටහ ගන්නම් උඹ ඉල්ලුවේ මුලයි අගයි. මම එහෙනම් කොමඩු වැලේ මැද ඇදෙන ගෙඩි ටික කඩා ගන්නවා. උඹට මුලයි අගයි ඉතුරුයි අපොයි ගමරාලේ මෙදා පොටෙත් මම පරාදයි නොවෑ. උඹ නම් වාර නුවණක්කාර ගමයෙක් තමා. තුන්වෙනි පාරටත් හැරදිච්ච යකා පරාජය බාරගෙන හේනෙන් යන්නම ගියා. ගමරාලගේ තැනට සුදුසු නොවන නිසා ගමරාල ගොවිතැන් කරගෙන සතුටින් ජීවත් වුණා. අදට කතාව අවසానයි. තවත් මේ වගේ ලස්සන කතා බලන්න අපිව subscribe කරලා තියාගන්න.